දෙවන ලෝක යුද්ධ සමයේදී එක්සත් ජනපදය ගෝලීය බලවතෙක් ලෙස නැගී සිටමින් නාසි ජර්මනියට එරෙහිව සටනට එක් වූ විට අනෙක් පසින් ඔවුන්ට එක් වූ ප්‍රබල හවුල්කරුවෙකු වූයේ එක්සත් රාජධානියයි. වින්ස්ටන් චර්චිල් යටතේ බ්‍රිතාන්‍ය දෙවනි ලෝක යුද්ධයේ මිත්‍ර පාක්ෂිකයන්ට දැවැන්ත සවියක් විය. ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් හා ජෝසප් ස්ටාලින් සමග අගමැති වින්ස්ටන් චර්චිල්ගේ සන්ධානය ඉතිහාසයේ ශක්තිමත්ම අවුල්කාරීත්වයක් ඇති කරගත් අතර මිත්‍ර පාක්ෂිකයන්ගේ ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් සහ නූතන ලෝකය නිර්මාණය කිරීමට දායක විය. අද අපගේ අවධානය යොමු වනුයේ මහා බ්‍රිතාන්‍යයට නායකත්වය ලබා දුන් විශිෂ්ට අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චිල් පිළිබඳවයි. මුලින්ම අපගේ නාලිකාව ඔබ මෙතෙක් සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් බටනයත් ක්ලික් කරන්න. මෙවැනි වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා කියන්න කැමතියි. වර්ෂ 1874 නොවැම්බර් 30 වෙනි දින ඉංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්ෂයර්හි බ්ලේන්හයිම් මාලිගාවේදී උපත ලද ශ්‍රීමත් වින්ස්ටන් ලෙනාඩ් ස්පෙන්සර් චර්චිල් එවක කොන්සර්වේටිව් දේශපාලඥයෙකු වූ ලෝඩ් රැන්ඩෝල්ෆ් චර්චිල්ට හා ජෙනී ජෙරෝම්ට දාව උපත ලද පවුලේ බාල දරුවා විය. මූලික අධ්‍යාපන කටයුතු සඳහා හැරෝ පාසලට ඇතුළත් කළ වින්ස්ටන් පසුව සෑන්ඩ්හර්ඩ්ස්හි රාජකීය හමුදා ඇකඩමියට ඇතුළත් කරන ලදී. එහිදී ඔහු අශ්වාරෝහක නිලධාරියෙකු ලෙස පුහුණුව ලැබිය. ඉන් අනතුරුව වර්ෂ 1885 දී හතරවන ක්වීන්ස් ඔවුන් හොසාර්ස්හි දෙවන ලුතිනන්වරයෙකු ලෙස පත් කරන ලදී. ක්වීන්ස් ඔවුන් හොසාර්ස් යනු බ්‍රිතාන්‍ය හමුදාවේ අශ්වාරෝහක රෙජිමේන්තුවයි. ඉන්පසුව වර්ෂ 1895 දී හමුදා නිරීක්ෂකයෙකු ලෙස කිව්බාවේද වර්ෂ 1896 සිට වර්ෂ 1898 දක්වා කාලයේ ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශයේද වර්ෂ 1898 දී සුඩානයේ කොම්ඩූමන් සටනටද වර්ෂ 1899 සිට වර්ෂ 1900 දක්වා දකුණු අප්‍රිකාවේදී දෙවන බෝයර් යුද්ධයේදී යුද වාර්තාකරුවෙකු ලෙසද සේවය කළ අතර දෙවන බෝයර් යුද්ධයේදී විරුද්ධ හමුදා විසින් ඔහු අල්ලා ගනු ලැබුවද නිර්භීතව පලා ආ බැවින් ඒ හරහා විශාල කීර්තියක් දිනා ගැනීමට ඔහු සමත් විය. ඉන්පසු ඔහුගේ දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු වර්ෂ 1900 දී ඕල්ඩ්හැම් සඳහා කොන්සර්වේටිව් මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියේය. කොන්සර්වේටිව් ප්‍රතිපත්ති සමග ඇති වූ යම් යම් එකග නොවීම හේතුවෙන් වර්ෂ 1904 දී ලිබරල් පක්ෂයේ ඔහු අසුන්ගත්හ. ඉන්පසු වර්ෂ 1908 සිට වර්ෂ 1910 දක්වා වෙළඳ මණ්ඩලයේ සභාපති ලෙසද වර්ෂ 1910 සිට වර්ෂ 1911 දක්වා බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්වරයා ලෙසද වර්ෂ 1911 සිට වර්ෂ 1915 දක්වා රාජකීය නාවික හමුදාව නවීකරණය කිරීම අධීක්ෂණය කරමින් ඔහුගේ දායකත්වය මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් ලබා දෙනු ලැබිය. ඉන්පසු වර්ෂ 1915 දී පළමු ලෝක යුද්ධය ආරම්භ වූ අතර එම වර්ෂය චර්චිල් හට සුබ වර්ෂයක් වූයේ නැත. මන්දයත් ඔහුගේ කීර්ති නාමයට හානි කරමින් ව්‍යසනයකින් අවසන් වූ අවාසනාවන්ත ජලිපොලි ව්‍යාපාරය සිදු වූයේ එම වර්ෂයේම නිසායි. ඉන් අනතුරුව රජයේ සේවාවලින් ඉල්ලා අස්වී බටහිර පෙරමුණේ කෙටි කාලයක් බලයනි අනදින නිලධාරියෙකු ලෙස සේවය කරන ලදී. ඉන්පසු නැවත වර්ෂ 1917 දී දේශපාලනයට පැමිණ අමාත්‍ය ධුර තනතුරු කිහිපයක් දැරිය. වර්ෂ 1924 දී කොන්සර්වේටිව් පක්ෂයට නැවත පැමිණ භාණ්ඩාගාරයේ චාන්සලර්වරයා ලෙස සේවය කළේය. ඒ වර්ෂ 1924 සිට වර්ෂ 1929 දක්වා කාලයේදී වර්ෂ 1939 දක්වා විශේෂ යමක් ඔහුගේ වෘත්තීය ජීවිතයේ සිදු නොවූ අතර වර්ෂ 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග අඩ්මිරාල්ගේ පළමු අධිපතියා ලෙස නැවත ඔහු සේවාව ආරම්භ කරන ලදී. ඉන්පසු වර්ෂ 1940 මැයි මාස 10 වෙනි දින ඓතිහාසික ලෙස නෙවිල් චේම්බර්ලයින් වෙනුවට එක්සත් රාජධානිය අගමැති බවට පත්විය. ඒ වන විට මහා බ්‍රිතාන්‍යයේ සූදානම වූයේ ජර්මනියට යටත් වී සාම ගිවිසුමක් මගින් යුද්ධයට නොයා ඔවුන්ගේ ඉල්ලීම් හිට්ලර් වෙනුවෙන් ඉදිරිපත් කිරීම වූ අතර චර්චිල් බලයට පත් වූ වහාම එහි අන්තරාදායක බව වටහා ගත් නිසා හිට්ලර් සමග සාම ගිවිසුම සලකා බැලීම ප්‍රතික්ෂේප කිරීම හා යුද්ධය සඳහා ජනමතය වෙනස් කිරීම සිදු කරන ලදී. මේ සඳහා ඔහුගේ විශිෂ්ට කතිකත්වයේ හේතු වූ අතර දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට දැඩි විරෝධයක් දැක්වීමට එය හේතු විය. එමෙන්ම විවිධ අංශයන් කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ තාක්ෂණික දියුණුවද මෙම කාරණයට බලපෑ අතර එහි පසුපසින් සිටි අයෝමය හස්තය වූයේ අගමැති වින්ස්ටන් චර්චිල් විය. ඔහුගේ සුප්‍රසිද්ධ වූ කතා කිහිපයක් වූයේ අප වෙරළ තීරයේ සටන් කරමු. ඔවුන්ගේ අවසාන පෑ. මිනිස් ගැටුමකදී කිසිදා සුළු පිරිසකට මෙතරම් ණය ගැති වී නොමැත යන ඒවායි. ඔහුගේ මෙහෙයවීමෙන් ඔපරේෂන් ඩයිනමෝ මෙහෙයුමේ සිට බ්‍රිතාන්‍ය සටන දක්වා බ්‍රිතාන්‍ය ඉදිරි ගමන සිදු වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් සහ සෝවියට් සමූහ ආණ්ඩුවේ ජෝසප් ස්ටාලින් සමග ශක්තිමත් සමගතා පවත්වාගෙන යමින් මිත්‍ර පාක්ෂික බිග් 3 සන්ධානය පිහිටුවා ගැනීමටද සමත් විය. ඔපරේෂන් ඩයිනමෝ මෙහෙයුම ඔහුගේ අගමැති තනතුරේදී ගත් ඉතා නිවැරදි හා උපායමාර්ගික පියවරක් වූ අතර
එය සාමගිවිසුම පස කලා යුද්ධයක් වෙනුවෙන් බ්‍රතාන්‍ය ජනමතය වෙනස් කිරීමට දායක වූ ප්‍රධාන සිදුවීමක් විය. අප මෙම මෙහෙයුම පිළිබඳව මින් පෙරදී වීඩියෝවක් පල කර ඇති අතර ඔබ ඒ මෙතෙක් නරබාන්න මෙතිනම් කාඩ් එක මගින් හෝ ඩිස්ක්‍රප්ෂන් තීරුවේ සඳහන් කර ඇතු ලින්ක් එක මගින් ඔබට එම වීඩියෝ නැරඹිය හැකි. තවද ඔහු වර්ෂ 1944දී D-Day මෙහෙයුම සැලසුම් කිරීමේදීද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී. වර්ෂ 1945දී මහා මැතිවරණයෙන් පරාජයට පත් වූ නමුත් ඔහු විපක්ෂ නායක ධූරයට පත්විය. වර්ෂ 1946දී කළ කතාවකදී යකඩ තිරේ යන යෙදුම නිර්මාණය කරන ලද අතර එම ප්‍රකාශය යුරෝපයේ සෝවියට් ව්‍යාප්තිය පිළිබඳව අනතුරු ඇඟවීමක් වූ අතර එය සීතල යුද්ධය කෙරෙහි ගෝලීය දේශපාලනය යම් හැඩගැස්වීමකට දායක විය. වර්ෂ 1955දී දේශපාලනයෙන් විශ්‍රාම ගිය නමුත් රාජ්‍ය නායකයෙකු ලෙස දිගටම සේවයේ රැඳී සිටියේය. වින්ස්ටන් චර්චිල් වර්ෂ 1908දී ක්ලෙමන්ටයින් හෝසියස් සමග විවාහ වූ අතර ඔවුන්ට දරුවන් 5 දෙනෙකු විය. චර්චිල් ඔහුගේ බුද්ධිය, කතිකත්වය, අනාගත දේශපාලනික ඉව සහ ලිවීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහු ඉතා විශිෂ්ට නායකයෙකි. වර්ෂ 1953දී ඔහු නොබෙල් ත්‍යාගයද දිනාගන්නා ලදී. ඉන්පසුව වර්ෂ 1965 ජනවාරි 24 වැනි දින වයස අවුරුදු 90ක් ආයු වළඳා ලන්ඩනයේදී මිය ගියේය. එහිදී ඔහු වෙනුවෙන් සංවිධානය වූ අවමංගල්‍ය උත්සවය ලෝක නායකින් සහභාගී වූ සහ මිලියන ගණනක් නරඹන ලද රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් විය. අවසාන වශයෙන් දෙවන ලෝක යුද්ධයේදී එක්සත් රාජධානිය වෙනුවෙන් අගමැති ධූරය දැරූ වින්ස්ටන් චර්චිල් කෙතරම් බාධක මැදින් වුවද ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍යය මෙහෙවීමට සමත් විය. මේ හා සබැඳි සුප්‍රසිද්ධ ද ඩාකස් ටවර් නම් සිනමාපටය නරඹීමට අප ඔබට ආරාධනය කරමු. වීඩියෝ අවසන් කිරීමට පෙර ඔබ මෙතෙක් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරනු මෙතිනම් සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටනය ක්ලික් කිරීමට අපි ඔබට ආරාධනා කරමු. එමෙන්ම ලයික් කරන්න අපගේ වීඩියෝවලට කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. නැවත දවසක මෙවන් වීඩියෝවකින් හමු වනතුරු ඔබට ජය වේවා.